The all new Nissan Gravite. ලංකාවට එන අලුත්ම සෑහෙන හිතාගන්න බැරි ඔප්ෂන්ස් තොගයක් වගේම මිනිස්සු 7 දෙනෙකුට යන්න පුළුවන් අලුත්ම මිනි MPV එකක් තමයි මේ. ඉන්දියාවෙන් ලංකාවට එන නොයෙකුත් වාහන අතරේ තවත් එක ක්‍රොස්ஓවර් එකකට හෝ හැච්බැක් එකකට හෝ සෙඩාන් එකකට සීමා නොවි ඒ ප්‍රයිස් රේන්ජ් එක ඇතුළෙම ලොකු පවුලකට හොඳ වටිනාකමක් දෙන මේ වාහන ගැන කතා කරන්න පටන් ගමු. මේ ඔබේ වාහන සීනේ සැබෑ කරන ලංකාවේ එකම සෙවන රේසවන සමගින් මම නිපුල් දෙමින්ද. කිව්වත් වගේ ඉන්දියාවෙන් ආවත් ස්පේස් ඩිසයින් සේෆ්ටි සහ ඉන්ටෙලිජන්ස් කියන මේ ඔක්කොම එකතු වෙලා හැදිලා තියෙන මේ ග්‍රවයිට් එක ටිකක් වෙනස්ම විදිහට තමයි මාකට් එකේ ප්ලේස් වෙන්නේ. සාමාන්‍ය විදිහට Nissan ඉන්දියාවේ තියෙන Visia, Kenta, N-Connecta කියන රෙගියුලර් ග්‍රේඩ්ස් සහ top spec special grades විදිහට Tecna සහ Tecna launch edition කියලා trims දෙකකුත් ලබා ගන්න පුළුවන්. ඒ වගේම සුපුරුදු විදිහටම ලංකාවේ අපිට බහුලවම ලබා ගන්න හම්බ වෙන්නේ මේ top spec Tecna trim එක තමයි. වාහනේ performance ගැන කතා කරොත් අපිට 1 liter naturally aspirated engine එකක් තමයි හම්බ වෙන්නේ. මේ engine එකෙන් PS 72ක බලයක් සහ නිව්ටන් මීටර් 96ක ටෝක් එකක් ලබා දෙනවා. ස්ටෑන්ඩඩ් 5 ස්පීඩ් මැනුවල් ට්‍රාන්ස්මිෂන් එකක් වගේම N-Connecta සහ Tecna trim වලට ස්ටෑන්ඩඩ් 5 ස්පීඩ් easy shift automatic transmission එකක් තමයි ලැබෙන්නේ. ලීටරයකට කිලෝමීටර් 19.6ක අතිශයින්ම හොඳ fuel consumption එකක් තියෙනවා කියලා Nissan India සමාගමෙන් කියනවා. ඒ වගේම ලීටර් 40ක fuel tank එකකුත් තියෙනවා. වාහනේ එක්ස්ටීරියර් ඩිසයින් එකට ආවම අපිට අර කම්පැක්ට් MPV බොඩි ස්ටයිල් ලුක් එකත් එක්ක ස්ටෑන්ඩඩ් ඩිසයින් එකකින් පොඩ්ඩක් එළියට ගිහින් එලිමන්ට්ස් කීපයක් යූස් වෙලා තියෙන quirky ඩිසයින් එකක් තමයි පේන්න තියෙන්නේ. ෆ්‍රන්ට් ඩිසයින් එකට ආවම මුලින්ම ඇහැ යන්නේ ලොකු Nissan logo එක සහ Gravite text එකටයි. හොඳ ප්‍රසන්ස් එකක් එක්ක වගේම වාහනේ බ්‍රෑන්ඩින් එකත් ඉන්ටිග්‍රේට් කරලා තියෙනවා. ගන්න trim එක අනුව වෙනස් වෙන ඔප්ෂන්ස් එක්ක signature LED headlamps with daytime running lights, LED fog lights, ලොකු C-clamp එකක් එක්ක තියෙන red accents, 2D piano black grill design එක, silver skip plate එකක්, automatic wipers සහ silver chrome garnish items දෙක ගන්න පුළුවන්. හොඳ fuel efficiency එකක් ලබා ගැනීම වෙනුවෙන් කැප වෙලා තියෙන aerodynamic design එකත් එක්ක හම්බ වෙලා තියෙන bonnet crease එකත් මේ වාහනේ පොඩි sporty vibe එකක් එකතු කරන්න දායකත්වයේ හම්බෙලා තියෙනවා. සයිඩ් වීව් එකට ආවම අපිට 15 inch dual tone flex wheels design එක බලා ගන්න පුළුවන්. මේක හම්බ වෙන්නේ Tecna සහ Tecna launch edition එකට විතරයි. ground clearance එක මිලිමීටර් 182ක් වෙනවා. ඒක නිසා හොඳට බය නැතුව ලංකාව පාර තොටේ යන්න හැකියාව මේ වාහනයට තියෙනවා. මේත් එක්කම අපිට optional paddle lamps, chrome garnish සහ door handles උත් බලා ගන්න පුළුවන්. තවත් functional roof rails දෙකකුත් තියෙනවා. ඒකේ max payload එක 50 kilos වෙනවා. මීට අමතරව වාහනේ 7 seat එකක් නිසා third row passengers ලටත් additional headroom එකක් එන විදිහට roof line එක 2 step විදිහට තමයි තියෙන්නේ. rear design එකට ආවමත් front design එකේ බොහොම ලස්සනට continue වෙලා තියෙන LED rear lamps, connecting silver garnish වගේම ලොකු Gravite text එකත් front එක වගේම තියෙන ලොකු C-clamp aero inserts rear design එකෙත් තියෙනවා. මීට අමතරව automatic වාහනේදී EZ එහෙම නැත්නම් easy shift badge එකත් බලා ගන්න පුළුවන්. වාහනේ normal boot space එක ලීටර් 321ක් සහ maximum ලීටර් 625ක් වෙනකන් ලබා ගන්න පුළුවන්.
ඉන්ටීරියර් එකට ආවම නම් පොඩි චීප් ලුක් එකක් තිබ්බා කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඒක කවුන්ටර් කරන්න මේ වාහනේ ඔප්ෂන් සෑහෙන ප්‍රමාණයක් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. හොඳ ස්පේෂියස් කැබින් එකක් එක්ක බොහොම වර්සටයිල් විදිහට ඕන ජර්නි එකකට ගැලපෙන විදිහට ඔයාලට මේ වාහනේ පේනවා වගේ escape mode, flex mode, unity mode, active mode, adventure mode සහ explore mode යනුවෙන් layouts කීපයක්ම introduce කරලා දීලා තියෙනවා. තවත් ගන්න trim level එක අනුව air purifier එකක්, JBL sound system එකක්, front සහ rear දෙකේම record වෙන dual dash cam system එකක්, wireless charge එකක් වැනි බොහොම valuable options රාශියක් මේ වාහනේ ස්ටෑන්ඩඩ් විදිහටම ඇවිල්ලා තියෙනවා. ප්‍රීමියම් ස්වේඩ් සහ ලෙදරෙඩ් සීට් සහ ඩුවල් ටෝන් ඉන්ටීරියර් එකක් එක්ක ඇවිල්ලා තියෙන මේ ඉන්ටීරියර් එක පැසෙන්ජර් කන්වීනියන්ස් ගැන හොඳට හිතලා තියෙනවා. ස්ටෝරේජ් ස්පේසස් රාශියක් එක්ක කූලින් කම්පාර්ට්මන්ට්ස් දෙකකුත් ලැබිලා තියෙනවා. සෙන්ටිමීටර් 20.32ක ෆ්ලෝටිං ටච් ස්ක්‍රීන් ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකක් වයර්ලස් Apple CarPlay සහ Android Auto සමග හම්බෙලා තියෙනවා. ඒ වගේම තවත් fully digital 17.78 cm instrumental cluster panel එකකුත් ඩ්‍රයිවර්ට වෙනමම හම්බෙලා තියෙනවා. third row එකට access ගන්න second row left side seat එක සම්පූර්ණයෙන්ම retract කරන්නත් පුළුවන්. මේ ඔක්කොම comfort and convenience වලට අදාළ වෙද්දී standard 6 airbags එක front and rear parking sensors, hill start assist, traction control, ESC, ABS, EBD ඇතුළු standard safety features 30කට වඩා මේ වාහනේ හම්බෙලා තියෙන එක අනිවාර්යයෙන්ම special feature එකක් වෙලා තියෙනවා. වාහනේ overall quality එක කියන්න තරම් හොඳක් නැති වුණා තියෙන options රස විඳින්න සහ වාහනේ resale value එක ගැන එහෙම ලොකුවටම බය නැති ඕන කෙනෙක්ට සෑහෙන්න හොඳ වටිනාකමක් ලබා දෙන වාහනයක් විදිහට මේ වාහනේ තේරෙන්න පුළුවන්. Nissan India කියන විදිහට lowest cost of maintenance තියෙන වාහන වලින් එකක් තමයි මේ Nissan Gravite කියන්නේ. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? සහ දවසක වාහනයක් ගන්නව නම් 4-door small hatchback Toyota Yaris එකක්ද? එහෙම නැත්නම් මේ වගේ 7-seater Nissan Gravite එකක් ගන්නවද? පල්ලෙහෙන් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. එහෙනම් මේ වගේ තවත් අලුත් වාහනයක් එක අපි ආයෙත් එකතු වෙනකන් අපි අදට ගිහින් එන්නම්. මේ ඔබේ වාහන සිහිනය සැබෑ කරන ලංකාවේ එකම 7 Rear 7 සමගින් මම නිපුල් දෙමින්ද.